මං ඉස්සර ජෙම් එක ගන්න කාලේ මං හිතුවේ මේක කීයක් තරින් කපලා කියලා. දැන් ඉතින් වැඩක් නැහැ අපි අත ගන්න ගල්ල එක්ක. අනික් ව්‍යාපාරය කියන්නේ එක මාර බිස්නස් එකක්. ගොඩක් අලුතෙන් මේ බිස්නස් එක පවුල් යම් ගානකට සීමා වෙලා තියෙන්නේ. මේකට අලුතෙන් ජොයින් වෙන හැමෝම දිනු වෙන්නේ නැහැ. මේ කල්ලලා ගිය රහස මම දැන් ඕගොල්ලන්ට කියනවා. මම තණ්හාව මැනේජ් කරා. මං ජෙම් මිලට ගන්න ඉස්සෙල්ලා ලංකාවේ පොළවල් වල විතරක් නෙමෙයි විදේශ රටවල වල පොළට ගිහිලා මිල අධ්‍යයනය කරා. ගීනි ගණන් කියන ජෙම් මං ජෙම් ලොට් පිටින් අතවත ගෑවා. පවුල් පසුබිමේ කවුරු ජෙම් ඉන්ඩස්ට්‍රි එකේ හිටියේ නැහැ. මම ජෙම් බයි කරන්න ඉස්සෙල්ලා රටවල් වලට ගිහින් ජෙම් අත ගාලා තිබ්බින්ද මට ඒක එච්චර අමුතු දෙයක් වුණේ නැහැ. ආයි පොළට ගියාම කියනවා මේ ගාල ලක්ෂ 10යි කියලා. හැබැයි මට ඒ ගාල ගන්නම ඕන වුණේ නැහැ. මොකද මම දැනන් හිටියා මට ඒ ගාල නැති වුණා කියලා මට තව ඕන තරම් ගල් ගන්න පුළුවන් කියලා. මම යාටත් ලාභයක් දීලා මටත් ගන්න පුළුවන් ගලක් විතරයි බයි කරේ. හැම වෙලාවෙම ගල ගැන සර්ටිෆිකේට් එකක් තියෙනවා මම අනිවාර්යෙන් සර්ටිෆිකේට් එකක් දැම්මා. මත්තක තියාගන්න. ඔයා කවදාවත් ඔයාගේ අතේ තියෙන ලක්ෂ 5 නම් ඒ ලක්ෂ 5ෙම ජෙම් ගන්න එපා. ආ ලක්ෂෙන් එහාට යන්න එපා. ඔයා ගාව රුපියල් 10000ක් තිබ්බත් කෝටියක් තිබ්බත් ඔයාගේ මැනේජර් එක අනුව තමයි මේ බිස්නස් එක තීරණය වෙන්නේ. ඔයා දැනගන්න ඕනේ ඒ සල්ලි ටික ඉතුරු කරගන්න. හැම වෙලාවෙම මූව් වෙන ගලක් විතරක් ගන්න ඕනේ. ඒ අංකල් සියලා මේ ගල එච්චර වටිනා කිව්වට හැබැයි ඔච්චර වටිනව නම් ඒගොල්ලන්ගේ අතේ එච්චර ගල් පුස්කකා තියෙන්නේ නැහැ. ලෝභ වෙන්න එපා. ඔයා අනිවාර්යෙන් ජෙම් වැලුවේෂන් ඉගෙන ගන්න ඕනේ. ගල අඳුන ගන්න ඉගෙන ගන්න ඕනේ. අඳුන ගන්න ක්‍රිස්ටල් සිස්ටම් එකකින් විතරක් ගල් අඳුන ගන්න බෑ. ඒ පාට, ගලේ ඉන්ක්ලූෂන්, ගලේ ටෙක්ස්ට් එකනොත් ඔයාට ගල් අඳුන ගන්න පුළුවන්. ඔයාට හොඳම දැනුමක් තියෙනවා නම් ඔයාට අන්වීක්ෂයක් නැතුව වුණා සින්තරිද්ද කියලා ගෙස් කරන්න පුළුවන්. ඔයාගේ තණ්හාව මැනේජ් කරන්න. ඔයාට සල්ලි තියෙන කාලෙක ඔයාට එකතු කරගන්න ජෙම් කලෙක්ෂන් එකක් හදන්න පුළුවන්. දැන් හැම වෙලාවෙම රොටේෂන් එක ගන්න. අන්න ගල විකුණන්න. පොඩි ලාභයට හරි ගල අතාරින්න. ඔය ලක්ෂ ගණන් කියන ගෙවුඩ වල ඇත්ත වැලියු එක දැනගන්න. ආට දැනුම තියෙන්න ඕනේ මේක පිච්චුණාම මේ පාට එන්නේ කියලා. ඉතින් අපේ ජෙම් කෝස් එකේ ඉන්න අපි මේව A to Z කියලා දෙනවා. වයස අදාළ නැහැ ජෙම් බිස්නස් එකට. මෙන්න මේ මොලේ තමයි තියෙන්නේ. ඉතින් මම තව ටිකකින් එක්ස්පෝර්ට් බිස්නස් එක ලංකාවේ පොඩක් පිටතට යන්න තමයි හදන්නේ. ආට වැඩි දුර ඉගෙන ගන්න ඕන නම් අපේ නම්බර් එක කන්ටැක්ට් කරලා විස්තර දැනගන්න.